AI කියන්නේ වගේ වැඩකාරෙක්ද? ඔව්. හැබැයි දක්ෂ වැඩකාරේ. අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කාලය මදවීම. උදේ ඇහැරුණු වෙලාවේ ඉඳන් රෑ වෙනකම් කරන්න වැඩ කෝටියක් තියෙනවා. ඊමේල් ලියන්න, අලුත් අදහස් හොයන්න, වාර්තා හදන්න මේ හැමදේම තනියම කරද්දී අපේ මොළයට දැනෙන්නේ ලොකු තෙහෙට්ටුවක්. අපි හිතනවා තව කවුරු හරි මට උදව්වට හිටියනම් කොච්චර දෙයක්ද කියලා. හැබැයි ලංකාවේ හැටියට පඩියක් දීලා වැඩට කෙනෙක්ව ගන්න එක ඇත්තනම් ප්‍රායෝගික නෑ. මේ වැඩ වැඩිකම නිසාම අපි ගොඩක් වෙලාවට වැදගත් වැඩ බගාරිනවා. නැත්තම් ගොඩක් පීඩනයට පත් වෙනවා. අද මම ඔයාට දෙන්නේ ඔයාගේ ජීවිතයට වැඩ පහසු කරන්න පුළුවන් සුපිරි බ්ලූප්‍රින්ට් එකක්. ඒ තමයි the high speed intern කියන ක්‍රමය. අද ඉඳන් AI කියන්නේ 아무තු මැෂින් එකක් නෙමෙයි. ඒක ඔයාගේ පෞද්ගලික සහායකයා කියලා හිතාගන්න. මනෝවිද්‍යාත්මකව බැලුවොත් අපි AI වලට බය වෙන්නේ ඒක අපිට වඩා ඉහළින් ඉන්නවා කියලා හිතාගෙන. හැබැයි ඔයා මේ හයිරාකි එක වෙනස් කරන්න ඕනේ. ඔයා තමයි CEO. AI තමයි ඔයාගේ ඉන්ටර්න් කියන එක ඔයා ගොලුවට දාගන්න ඕනි. සාමාන්‍ය ඉන්ටර්න් කෙනෙක්ට වැඩක් දෙද්දී අපි කියනවා නේද මේක කරලා දෙන්න හැබැයි මෙන්න මේ විදිහට වෙන්න ඕන කියලා. AI එකටත් එහෙමයි. මට මේ ලියුම ලියලා දෙන්න කියනවට වඩා මට බැංකුවට ඉදිරිපත් කරන්න ණය ඉල්ලුම් පත්‍රයක් සඳහා ලස්සන ආවරණ ලිපියක් විනාඩි 2කින් ලියලා දෙන්න කියලා කියන්නේ. ඔයා පැය 2ක් තිස්සේ කරන රිසර්ච් එකක් AI එකට තත්පර 10කින් කරන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ කාලය වැය වෙන කම්මැලි වැඩ හැලි ලියන ඒවා ඩේට හොයන ඒවා ඔක්කොම ඉන්ටර්න්ට දෙන්න. මතක තියාගන්න CEO කෙනෙක් කවදාවත් ඉන්ටර්න් ලියපු ලියුමක් කියවන්නේ නැතුව අත්සන් කරන්නේ නැහැ. AI එක දෙන උත්තරය කියවලා බලලා පොඩි වෙනස්කමක් කරලා ඔයා මනුෂ්‍ය ගතිය එකට එකතු කරන්න ඕනි. මෙන්න මේ විදිහට හිතන්න ගත්තාම ඔයා ටෙක්නොලොජි එකට කවදාවත් බය වෙන්නේ නැහැ. මොකද පාලනය තියෙන්නේ ඔයාගේ අතේ කියලා ඔයා දන්න ඉන්න. ලංකාවේ අපේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වැඩ පටන් ගන්න කොහොමද කියලා හිත ඉන්න එක. මගේ ටිප් එක තමයි ඔයාගේ හිතේ තියෙන අවුල් සහගත අදහස් ටික ඒ විදිහටම AI එකට දෙන්න. උදාහරණයක් විදිහට මට අලුත් කඩයක් පටන් ගන්න ඕනේ. මගේ හිතේ මේ අදහස් තියෙනවා. මේවා පිළිවෙලට හදලා මට ප්ලෑන් එකක් දෙන්න කියලා ඔයා AIට කියන්න. ඔයා ස්ටාර්ට් එක ගත්තම ඉතිරි ටික කරගෙන යන එක මාරම ලේසි. අද තියෙන චැලෙන්ජ් එක තමා අද ඔයාට කරන්න තියෙන අමාරුම හෝ කම්මැලි වැඩක් කරන්න ඔයාගේ මේ අලුත් ඉන්ටර්න් පාවිච්චි කරන එක. මේ ප්‍රොම්ප්ට් එක try කරලා බලන්න. ඔයා මගේ දක්ෂ සහායකයෙක් ඇසිස්ටන්ට් විදිහට වැඩ කරන්න. මට අද දවසේ කරන්න තියෙන වැඩේ එතනින් සඳහන් කරලා තියෙනවා. ඒක ඉතාමත් සාර්ථකව සහ ඉක්මනින් කරන්න මට පියවරෙන් පියවර සැලසුමක් හදලා දෙන්න කියලා ඔයා AIට කියන්න. මෙන්න මේ විස්තරේ අපේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ විදිහටම දාලා තියෙනවා. ඒක ඔයාලට කොපි කරලා පේස්ට් කරන්නත් පුළුවන්. ඔයාට හම්බුන සැලැස්ම කොහොමද? ඒකෙන් ඔයාගේ වැඩේ ලේසි වුණේ කොහොමද කියන එක මෙන්න මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න.